අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ Apple Wallet එකට දාගන්න පුළුවන් කාඩ් එකක් ගැන. මේකට තමයි කියන්නේ Redot Pay කියලා. පල්ලා description එකේ මම first link එක දාලා තියෙනවා. ඒකෙන් ගිහිල්ලා ඔයා App Store එකට ගිහිල්ලා හරි ඔයා Play Store එකට ගිහිල්ලා හරි මේක download කරන්න. මේක download කරලා ඔයාට තියෙන්නේ මේකට sign up වෙන්න. sign up වෙලා ඔයා කාඩ් එක ගන්න ඕනේ. Redot Pay ලා issue කරන කාඩ් එකක්. මෙන්න මේ වගේ. පේනව නේද ඔයාලට? මගේ මේ අන්තිමට 55 තියෙන වීසා කාඩ් එකක් තමයි මේ වෙන්නේ. මෙතන තියෙනවා add to Apple Wallet option එක. මේක select කරාම තියෙනවා manually කරන්න කියලා. ඒක නිසා අපි කරන්න ඕනේ මේක ඔක්කොම KYC submit කරලා ඔක්කොම ඉවරුනාට පස්සේ කාඩ් එක ගන්න පුළුවන්. මෙතන view වලට යන්න. view වලට ගිහිල්ලා කාඩ් නම්බරේ expiry date එක CVV code එක ඔක්කොම පෙන්නනවා. එහෙන් පෙන්නුවෙන් පස්සේ Apple Wallet එකට ගිහිල්ලා මම දානින් cards ටික මෙතන plus icon එක click කරනවා. plus icon එක click කරලා enter cards manually කියලා දාලා normal usual process එකේ යන්න. මට ඔයාලට අද කියලා දෙන්න ඕනේ මේක add කරන විදිය නෙමෙයි. add කරන්න පුළුවන් කාඩ් එකක් තියෙනවා. ඒ කාඩ් එක මොකක්ද කියන එක. එන්නේ කාඩ් එක තමයි Redot Pay කාඩ් එක. Redot Pay කාඩ් එක use කරලා පල්ලා comment section එකේ දාන්න කොහොමද ඔයාලා අදහස් කියලා මේක top up කරන්න පුළුවන්. ඔයාලට delete crypto deposits කරන්න පුළුවන්. නැත්නම් Binance Play එක හරහාත් කරන්න පුළුවන්. ඔයාලට මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලා description එකේ දාන්න. අද මම ඉතින් ඔයාලට සතුටු හිතන ආරංචියක් තමයි ගෙනාවේ. ඔන්න ආයෙ Apple Pay support එක ලංකාවට ආවා. එහෙනම් guys see ya.